මීට දවස් කීපයකට කලින් Windows 10 anniversary update කියලා මේජර් අප්ඩේට් එකක් නිකුත් වුණා. ඔයාලට මතක ඇති. ඉතින් මේ පිළිබඳව ඔයගොල්ලන් අපි නිරන්තරයෙන්ම දැනුවත් කරා අපේ වෙබ්සයිට් එකෙන්. නමුත් ගොඩක් අය අහලා ඉවලා තිබ්බා මේකේ තියෙන අලුත් ෆීචර්ස් මොනවද? මේකෙන් හම්බෙන අලුත් දේවල් මොනවද? ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න අහලා අපිට මැසේජ් කරලා තිබ්බා අපේ පේජ් එකට. ඉතින් ඒත් එක්කම අපි තීරණයක් ගත්තා මේකත් එක්ක මේ anniversary update එකත් එක්ක කියන විශේෂ තෑගි 10ක් ගැන ඔයාලට කියන්න. ඉතින් අපි lock screen එක ගැන ගත්තොත් එහෙම අපිට පේනවා lock screen එකේ ගොඩාක් වෙනස්කම් සිදු වෙලා තියෙනවා, ගොඩක් improvements වෙලා තියෙනවා. ඔයාලට පේනවා suggestions එනවා මට select your song, create your station, discover your new favorite chat tracks, like what you see. ඒ වගේ පොඩි පොඩි suggestions වගේක් ඇවිල්ලා තියෙනවා store එකෙන්. ඉතින් ඊට අමතරව ඔයා බැලුවොත් එහෙම මම මේක lock එක unlock කරනකොට ඔයාලට පේනේවි මේකේ ලස්සන effect එකක් එනවා. ඉතින් තව එකක් තමයි මේකේ lock screen එකේදීම අපිට පුළුවන් Cortana එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි බලමු Cortana කතා කරලා. Hey Cortana. How are you today? Excellent. ඉතින් ඔයාලට පේනවා Cortana පාවිච්චි කරන්න පුළුවන් lock screen එකේදීම. ඉතින් ඊළඟ feature එක ගැන කතා කරනවා නම් අපි ගත්තොත් එහෙම start menu එක. ඉතින් start menu එකේ තියෙන විශේෂම වෙනස් වීම තමයි මේ side එකේ තියෙන අලුත්ම bar එක. ඉතින් මේ bar එක ඔයා ගත්තොත් එහෙම මේක expand කරන්න හැකියාව තියෙනවා. මේක ඔයාලට පේනවා මේ file explorer ඊට අමතරව settings, power මේ options ටික ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මේ අපේ account එකේ නම කලින් ලබා දුන්නේ මෙන්න මේ වගේ ස්ථානයක කලින් build වලදී. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් මේකේ මේ හිස්තැන සම්පූර්ණ කරගන්න ඔයා කැමති දේවල් add කරන්න. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඒකට අපිට පුළුවන් settings වලට ගිහිල්ලා අපිට පුළුවන් personalization වලින් start කියන එකට ගිහිල්ලා start කියන එකේ choose which folders appears on start කියන එකට යන්න. මේ option එකට ගිහිල්ලා ඔයාලට මේකේ දීලා තියෙනවා දැනට pre-built ඒවා වගේ. ඔයාලට customize කරන්න කියාවක් නැහැ. නමුත් මේකේ ලබා දීලා තියෙන pre-build option on කරගන්න පුළුවන්. ඉතින් example එකක් විදිහට මම මේ ඔක්කොම on කරගෙන යන්න. pictures, videos, home group, network ටික on කරාම ඔයාලට පේන්නේ මගේ මේ side bar එක දැන් පිරීලා තියෙන්නේ ඒ මම ලබා දුන්න option වලින්. ඉතින් ඔයාලට පේනවා මගේ නම දැන් උඩට ගිහිල්ලා අනිත් option ඔක්කොම පහළට ඇවිල්ලා තියෙනවා මේ විදිහට. ඉතින් මේක ලොකු වෙනස් වීමක්, ලොකු improvement එකක් start menu එකේ තියෙන. ඉතින් අපි ගත්තොත් එහෙම කලින් වගේම අපිට පුළුවන් jump slips එක ඒ විදිහටම පාවිච්චි කරන්න. ඉතින් all apps මෙතනට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය විදිහටම ඔක්කොම apps ටික මෙතන පෙන්눔 කරනවා. anniversary update එකත් එක්ක ආපු තවත් අලුත් දෙයක් තමයි මේ UI improvements වල ඔයාලට පුළුවන් dark mode එකක් දාන්න. ආගේ මේ settings වලට එහෙම. ඉතින් අපි බලමු කොහොමද මේ dark mode එක apply කරන්න කියලා. ඒකට ඔයාලට පුළුවන් මේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා personalization ගිහිල්ලා මේ colors වල ඔයාලට පේන මේ යට තියෙනවා choose your app mode කියන එකට dark කියලා ලබා දෙන්න. ඉතින් ඔයාලට පේනවා මේ ඔක්කොම background එක dark වුණා. ඉතින් white background එක මම හිතන්නේ මට පෞද්ගලිකවම හරි අපහසුයි ඇහැට. ගොඩක් අපහසුයි බලන් ඉන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ dark mode එක දාගන්න. එතකොට ඔයාගේ ඇහැට පහසුවෙන්ම මේක අකුරු හැම read කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා ටැබ්ලට් එකෙන් පාවිච්චි කරනවා නම් ටැබ්ලට් පරිගණකයක් Windows පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඔයාලට ගොඩක් වැදගත් වෙන ෆීචර් එකක් මේ Windows 10 anniversary update එකේ හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි Windows ink space කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ ink space කියන එක, ink workspace කියන එක enable කරගන්න ඔයාගේ task bar එකේ කොහේ right click කරලා ඔයාලට පුළුවන් මේ show Windows ink workspace කියන මේ option එක tick එකක් දාලා enable කරගන්න. ඉතින් ඔයා tick එකක් දාලා enable කරගත්තාම ඔයාලට පේනවා task bar එකේ කෙරවලේ ඔයාලට පෙන්눔 කරනවා මේ වගේ පොඩි icon එකක්. ඉතින් ඇත්තටම මේකෙන් තියෙන වැදගත්කම තමයි ඔයා ටැබ්ලට් එකක් පාවිච්චි කරනවා. ටැබ්ලට් එකත් එක්ක එනවා පොඩි stylus එකක්. හරි pen එකක් හරි. ඉතින් ඔයාගේ pen එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් drawings කරන්න, ඊට අමතරව hand writing කරන්න, sketch කරන්න, ඒ වගේ දේවල් ගොඩක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට කරලා බලමු මේ screen sketch කියන එක. screen sketch එකේදී අපිට පුළුවන් screen capture එකක් අරගෙන ඒකට අදාළව මොන හරි අඳින්න. ඉතින් desktop එකේ ඔයාලට පුළුවන් මේ විදිහට drawings කරගන්න. ඔයාලට පේනවා ලස්සන drawing කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මේක. ඔයාලට
ඉංක් එක වැඩගත් වෙන්නේ ගොඩක් වැදගත් වෙන ටැබ්ලට් එකක් තියෙනවා. ඉතින් මේ මීට අමතරව මේකේ ලබා දීලා තියෙන අලුත් රූලක් මේ රූල වර්චුවල් රූල් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ රූල හරි කෙලින් ඉරක් ඇඳගන්න. ඉතින් ඔයාලට පේනවා මේ රූල වන් තැනකට අරගෙන යන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා මේ විදිහට අපි හිතමු මේ හරි තිබ්බයි කියලා. තියනවාට පුළුවන් මේක හරහා රූල් ඇඳගන්න. නිකන් සාමාන්‍ය තැනක රූල්ලකින් අඳිනවා වගේ. මේකත් ගොඩක් වැදගත් වෙනවා රූල පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් කෙලින් ඉරවල් ඇඳගන්න වාගේ ස්පේස් එකේ. මේ වගේ අපිට පුළුවන් try කරලා බලන්න. ඊළඟට අපි කතා කරන තව ෆීචර් එකක් තමයි මේ Edge එකේ එන Microsoft Edge අලුත් browser එකත් එක්ක එන extensions. ඉතින් ඔයා Edge පාවිච්චි කරන්න තියෙන එක හේතුවක් වෙන්න පුළුවන් මේකත් එක්ක extension නැති හින්දා. ඉතින් Google Chrome වල වගේ ගොඩක් extension තියෙනවා. ඔයාට extension පාවිච්චි කරලා වගේ එක වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම Edge වලටත් ළඟදී මේ Windows 10 anniversary update එකත් එක්ක extensions හඳුන්වලා දුන්නා. ඉතින් extension පාවිච්චි කරන්න කොහොමද කියලා අපි බලමු. මේකට ඔයා මේ උඩ තියෙන menu එකට ගිහිල්ලා මේ extensions කියන ටැබ් එකට යන්න ඕනේ. ඉතින් ටැබ් එකට ගිහලා ඔයාලට පේනවා දැන්ට මම ඉන්ස්ටෝල් කරලා තියෙන Amazon Assistant කියන extension එක ad blockers extension එක. ඊට අමතරව translator for Microsoft Edge කියන extension එක. ඔයාලට තවත් ගන්න ඕන නම් extensions ඔයාලට පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා store එකෙන් ගිහිල්ලා අවශ්‍ය extension එකක් ගන්න. ඉතින් මේකේ දැනට තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයයි extensions. ඉතින් ඉදිරියේදී ගොඩක් extensions අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ ගොඩක් improvements වල ලොකු extension ප්‍රමාණයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා Edge browser එකට. Windows 10 anniversary update එකත් එක්ක ආපු exciting feature එකක් තමයි මේ Ubuntu bash shell එක. ඉතින් ගොඩක් අය බලන ඉතින් මේ Ubuntu bash shell කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මේ ගැන විශේෂ ලිපියකුත් windowsgeek.lk site එකේ පළ කරා. ඉතින් අපි බලමු කොහොමද මේ bash shell එක පාවිච්චි කරන්න කියලා. ඉතින් මගේ bash shell එක මම මෙතනින් ඉවර කරගන්නවා. පාට පේනවා bash shell එක මගේ open වුණා. ඇත්තටම කියනවා නම් මේ bash shell එක Ubuntu වල තියෙන terminal එක වගේ. ඉතින් ඔයා මීට කලින් Ubuntu පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම terminal එක පාවිච්චි කරලා ඇති. ඉතින් මේක පාවිච්චි කරලා අපිට පුළුවන් commands ලබා දෙන්න. ඊට අමතරව මේකේ programs ලියන්න පුළුවන්. ගොඩක්ම වැදගත් වෙනවා developer කෙනෙක් නම් ඔයා programs ලියන්න වගේම execute කරන්න. ඉතින් ඔයා අමුතුවෙන්ම Ubuntu install කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා bash පාවිච්චි කරන්න ඕන නම් පාට පුළුවන් bash shell එක Windows වලදීම පාවිච්චි කරන්න. ඉතින් මේක වැඩ කරන්නේ නැත්නම් sub system එකක් විදිහට Windows 10 තුල. පාට පේනවා දැන් මම ඉන්නේ bash shell එකේ මගේ terminal එක වගේ. අපිට පුළුවන් ls command එක ලබා දෙන්න මේ වගේ සාමාන්‍ය commands ලබා දීලා. ඉතින් අපි බලමු folder එකක් හදාන්න කොහොමද කියලා. අපි folder එකක් create කරන්න mkdir කියන command එක ලබා දෙන්න. පේනවා මේ විදිහට අපිට create කරගන්න පුළුවන් අපිට අවශ්‍ය folders පවා. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් bash shell එක පාවිච්චි කරන්න. මගේ වැරදි command එක බලමු mkdir. ඔය පුළුවන් ඔයාලට අලුත් folder එකක් create කරන්න. මම දැන් list කරොත් මගේ directory එක ඔයාලට පේනවා අලුතෙන් create කරපු folder එක මෙතන පෙන්වුම් කරනවා. ඉතින් ඔයාලට සංකීර්ණ command පවා සෑම command එකක්ම පාවිච්චි කරන්න පුළුවන් bash shell එක තුර ඔයා Ubuntu වල පාවිච්චි කරන. ගොඩක් අය වද වෙන ප්‍රශ්නයක් තමයි මේ Windows 10 වල security මදි කියලා හිතන එක. ඉතින් ඔයා අමුතුවෙන්ම separate antivirus guard එකක් install කරන්න අවශ්‍ය නැහැ Windows 10 පාවිච්චි කරනවා නම්. Windows 10 anniversary update එකත් එක්ක ගොඩක් improvements වෙලා Windows Defender ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා දැන්ටමත් එයා මගේ කම්පියුටර් එක හොඳට ප්‍රොටෙක්ට් කරගෙන තියාගෙන ඉන්නවා. බලමු Windows Defender එක open කරලා. ඔයාලට පේනවා Windows Defender එක මගේ open වුණා. ඉතින් Windows Defender එක පාවිච්චි කරනවා නම් ඔයාගේ Windows 10 එක කියන මේක හැමතිස්සෙම update තියලා තියන්න. ඉතින් අප්ඩේට් කරනවා නම් ඔයාලට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයා අමුතුවෙන් සල්ලි ගෙවලා antivirus softwares purchase කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේකෙම ඔයාගේ machine එක ආරක්ෂාව තහවුරු කරනවා. ඉතින් Windows Defender වල ගොඩක් improvements වෙලා තියෙනවා security අතින්. තවත් UI improvement එකක් තමයි Windows 10 වල තියෙන මේ customize කරන්න පුළුවන් action center එක. ඉතින් ඔයා දන්නවනේ මේ action center එකේ මගේ මෙතන තියෙනවා tiles කීපයක්. ඉතින් මට මේවා action center එකට ගිහිල්ලා මේ personalization වලින් මේක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මට පුළුවන් system ගිහිල්ලා notifications and actions ගිහිල්ලා
මට මේවා අවශ්‍ය තැන් වලට මූව් කරගන්න මම කැමති තැනකට මට වෙනවා drag and drop කරලා ඉතා පහසුවෙන් මේවා මට ඕන තැනකට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක වෙනස් කරනවත් එක්ක මෙතන ඒවා අප්ඩේට් වෙනවා. ඔයාලට පේනවා ඇති. මගේ brightness එක මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. මම Bluetooth කියන මෙතනට දාමුකෝ. ඔයාලට පේනවා මම Bluetooth එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් අනවශ්‍ය දේවල් තියෙනවා නම් අයින් කරගන්න ඔයාලට පුළුවන්. පහසුවෙන්ම මේකෙන් අයින් කරගන්න. අපි හිතමු උදාහරණයක් විදිහට මට ඕන airplane mode එක අයින් කරගන්න. ඔයාලට පේනවා දැන් airplane mode කියන එක මෙතනින් ඉවත් වෙලා තියෙනවා. tablet mode කියන එක අයින් කරගන්න ඕන. tablet mode එකත් මෙතනින් ඉවත් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ action center එක ඔයාලට ඕන විදිහකට කස්ටමයිස් කරගන්න මේ ෆීචර් එක හරහා. ඔයා Windows 10 පාවිච්චි කරනකොට sticky notes එහෙම පාවිච්චි කරලා ඇති. ඉතින් ඔයාගේ එදිනදා වැඩ කටයුතු plan කරගන්න ඒවා ගැන ලියලා තියන්න ඔයාලට මේ sticky notes පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ sticky notes ගැන කතා කරනවා ඔයාලට sticky notes open කරගන්න ඔයාලට පුළුවන් sticky notes කියලා search කරලා මෙතනින් sticky notes open කරගන්න. ඉතින් මේ sticky notes වල ගොඩක් improvements වෙලා තියෙනවා. එකක් තමයි මේ UI එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. sticky note එක ටිකක් ලොකු වෙලා තියෙනවා. ඊට අමතරව මෙතන icon එකක් ඇවිල්ලා තියෙනවා delete කරන්න. අනිත් එක තමයි අපි මේක type කරන ඒවා Cortana-ට හඳුනා ගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට බලමු. මේ විදිහට අපි type කරන එක Cortana හඳුනා ගන්න කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට හඳුනා type කරගත්තායින් පස්සේ ඔයාලට පෙනේවි මේ tomorrow කියන එක highlight වෙලා මට පෙන්නනවා add කරන්න reminders වලට. මම මේ add reminder කියන එක ක්ලික් කරාම මට පේනවා remind you about this කියලා Cortana මගෙන් අහනවා. මට පුළුවන් මේක remind කියලා දානවා. මට පේනවා ඒ වගේම මේකේ time එක පවා යා අඳුනගෙන අරගෙන තියෙනවා. tomorrow 9:30 only once මම මේක remind කියන ක්ලික් කරාම මට පේනවා bring me tomorrow in the morning about 9:30 කියන remind එක මගේ Cortana-ගේ reminding list එකට add වුණා. ඉතින් මේක ගොඩක් වටින ෆීචර් එකක්. ඔයා නිතරම sticky notes පාවිච්චි කරනවා නම් ඔයාගේ වැඩ කටයුතු plan කරන්න ඔයාලට මේකේ type කරනවා කෙලින්ම Cortana-ගේ reminder list එකට add කරන්න පුළුවන්.